දැන් සිංගල් නීල් එකක් ගත්තාම දැන් ඩිලෙක්ට් ඩ්‍රයිව් මැෂින් එකක් ගත්තාම ඒ ඩිලෙක්ට් ඩ්‍රයිව් මැෂින් එකේ මෙකැනිසම් එක හරියට ඉගෙන ගත්තට පස්සේ ලෝකල් මාකට් එකේ මාන කෙනෙකුට ගියාම මචං මෙකැනික් කෙනෙක් හැමතිස්සෙම ජොයින් කරගන්න ඕනේ නැහනේ මොකද ලොකු ආයතනයක නම් ප්‍රශ්නයක් නැහැ මචං ඒ ආයතනයේ ඉන්නවා මචං වෙනම ඉන්ජිනියරින් ඩිපාර්ට්මන්ට් එකක් ඉන්නවා මැෂින් ප්‍රශ්න බලන්න ක්වොලිටි එක බලන්න ක්වොලිටි ඩිපාර්ට්මන්ට් එකක් ඉන්නවා ටෙක්නිකල් එකෙන් ටෙක්නිකල් ඩිපාර්ට්මන්ට් එකක් ඉන්නවා මේ ඔක්කොම එකතු වෙලා තමයි මචං හොඳ ප්‍රොඩක්ට් එක අවුට් කරන්නේ නම් ඔයා තමන්ගේ ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඔයා මේ දේවල් ටික ඔක්කොම දැනගෙන ඉන්න ඕනේ දැන් මම මචං තාරිදු මම මේ ෂර්ට් එක මචං මම අහනවා නම් මම දැනගෙන ඉන්න බෑ මචං මේ ෂර්ට් එක කොහොමද කපන්නේ කොහොමද මෙෂර්මන්ට් එකක් ගන්නෙ කොහොමද ක්වොලිටි එකක් ගන්නෙ කොහොමද මැෂින් එක ඇඩ්ජස්ට් කරගන්නේ කියන දේවල් ටික දැනගෙන ඉන්න බෑ මචං මම නැත්නම් ගඩොල් කපන්න බෑනේ මචං උඹ මචං ගඩොල් කපන එක ගැන දන්නේ නැත්නම් ඔයා දැනගන්න එපා තාරිදු මොන වගේ පසාද තෝරගන්න ඕනේ කොහොමද මැට්ටර වතුර දාන්න ඕනේ කොච්චර කාලයක් වේලන්න ඕනේ කොහොමද පුච්චන්න ඕනේ ඒ මචං ඒ ව්‍යාපාරේ පටන් ගන්න ඕනේ ඒ දේවල් දැනගෙන ඉන්න ඕනේ ඒ වගේ තමයි මේ ඕගොල්ලෝ ව්‍යාපාරයක් මොකක් හරි පටන් ගන්නව නම් ඕගොල්ලෝ ටී-ෂර්ට් එකක් මාන්න වේවා බොක්සරයක් මාන්න වේවා අnder එකක් මාන්න වේවා ඒක කරන්න පටන් ගන්න ඕන නම් මචං මේ දේවල් මුලින් නම් දැනගෙන ඉන්න ඕනේ. ඒ දැනගන්න නැතුව ඒ අත්දැකීම් නැතුව ඒ අවබෝධය නැතුව පටන් ගත්තාම තමයි ඕගොල්ලෝ ප්‍රොඩක්ට් එක ක්වොලිටියක් නැති වෙන්නේ. මම ඒක ගැන කතා කරන්නේ. මම පේජ් එකක් හදා ගන්නවා මචං මම ඉතින් දෙන්න මැසේජ් එක උත්සාහ කරන්නේ මැෂින් එකක් කොහොමද ඇඩ්ජස්ට් කරගන්නේ කියලානේ. මොකද මචං මැෂින් එක හරියට ඇඩ්ජස්ට් කරගත්තොත් තමයි ඕගොල්ලොන්ට ක්වොලිටි ඇඳුමක් මහන්න පුළුවන්. ඔයාලා කොච්චර දැනුවත් වුණත් කොච්චර ක්වොලිටි එක බලන්න පුළුවන් වුණත් ඕගොල්ලෝ මැෂින් එකෙන් එන අවසාන ෆයිනල් අවුට්පුට් එක හරියට මැෂින් එකෙන් එන්නේ නැත්නම් මෙකැනිසම් එකෙන් ඕගොල්ලොන්ට ක්වොලිටි ඇඳුමක් මහන්න බෑ. මම ඒකයි කියන්නේ මෙකැනික් කෙනෙක් නෙවෙයි ඔපරේටර් කෙනෙක් වුණාම මේ දේවල් දැනගෙන ඉන්න ඕනේ.